right අයිබෝවන් හැමෝටම අද අපි මේ පටන් ගන්න යන්නේ 10 ශ්‍රේණියේ තුන්වෙනි වාරයේ පාඩම් ටික සාකච්ඡා කරන්න. එතකොට 10 පන්තියේ තුන්වෙනි වාරයට අදාළ පාඩම්. ඒ කියන්නේ පාඩම් අංක 24 ඉඳලා සම්පූර්ණ සිලබස් එකම third term සිලබස් එකම ආවරණය වෙන විදිහට සම්පූර්ණ පාඩම් ටික දවසකට පැය බැගින් අරගෙන අද ඉඳලා. ඒ කියන්නේ සතියේ දින දෙකක් වෙන්න බදාදා සහ සෙනසුරාදා කියන දවස් දෙකේම රාත්‍රී 8 ඉඳලා 9 වෙනකන් පැය බැගින් අරගෙන අපි හිමීට මේ ටික ඩිස්කස් කරගෙන යන්. මේක සම්පූර්ණ ඔන්ලයින් පන්තියක් විදිහට වැඩේ යන්නේ. ඒතර මාස දෙකක් වගේ කාලයක් ඇතුළත අපිට يعني අගෝස්තු සැප්තැම්බර් කියන මාස දෙක ඇතුළත කොහොමත් ඔක්තෝබර් මුල වෙද්දී කියන්නේ අපිට ඒතකොට සිලබස් එක සම්පූර්ණයෙන්ම ඉවර කරගන්න පුළුවන්. එතකොට අපිට අවසානයේට නැවත මාසයක් එකමාරක කාලයක් තියෙනවා ඔක්තෝබර් සහ නොවැම්බර් මුල කියන කොටස ෆුල් පේපර්ස් ටිකක් කරලා third term test එකට ටිකක් හොඳට සූදානම් වෙන්න. ඒකයි මේ වෙනමම ඔන්ලයින් වැඩසටහන දින දෙකකට ෂෙඩියුල් කරලා පැය බැගින් වෙන්න කරගෙන යන්න ප්ලෑන් කරේ. එතකොට මේකෙදි ඔයාලට ටියුට් එකක් ලැබෙනවා. අපි ටියුට් එක තමයි කරගෙන යන්නේ. ටියුට් එක ගෲප් එකට PDF එකක් ආකාරයට දාන්නේ. එතකොට ඔයාලා ඒක print out එකක් අරගෙන පන්තියට සූදානම් වෙන්න ඕනේ. එතකොට අද කාඩ් හරි ගන්න අපහසු වෙච්ච කවුරු හරි ඉන්නවනම් ඊළඟ දවසේ ගන්න අදට කොලේක වගේ ලියන්න. ලියන පොතක් වෙනම මේන්ටේන් කිරීමේ අවශ්‍යතාවයක් නැහැ ළමයි. ටියුට්ස් එකින් එක පාඩමෙන් පාඩමට නිබන්ධනය දෙන්න. එතකොට ඒකේ ලියලා ඊට අමතරව වෙන ඒවා ඔයාලට ලියන්න ෆුල් ස්කැප් බන්ඩල් එකක් පාවිච්චි කරන්න. ෆුල් ස්කැප්ස් වල ලියලා පිටිපස්සට ඇටච් කරන්න. එතකොට ඔය 10 සහ 11 පන්ති වල පාඩම් ටික වෙනම තියෙන එක අපිට පහසුයි, බොහොම පහසුයි. විභාගයේ කිට්ටු වෙද්දී ඒකට අදාළ රිවිෂන් වැඩපිළිවෙල සකස් කරගන්න. ඒ නිසා පොතක ලියනවට වඩා මේ ටියුට් ටික වෙනම print outs අරගෙන ඒකට පිටිපස්සෙන් කොළවල ලියන ඒවා attach කරලා අපි වැඩේ කරගෙන යනවා. එතකොට පෙළ පොතේ අභ්‍යාස වෙනමම මම සාකච්ඡා කරන්නේ නෑ ළමයි. මේ ටියුට් එක ඇතුළට දාලා තියෙන්නේ ඔක්කොම පෙළ පොතත් ආවරණය වෙන විදිහට සමස්තය. මොකද ඉස්කෝලේදී ඔයාලට වෙනම පෙළ පොතේ අභ්‍යාස ආවරණය වෙන නිසා ඒව නැවත කරන්න යන්නේ නැහැ. එහෙමයි කියලා ඒවා කිසිදු දැකීමකට ලක් කරන්නේ නැත්තේ නෑ. ඒ නිසා මේ කරන ටික කරගෙන යන්. එතකොට ඉබේ මේවා පුළුවන් තත්ත්වයටපත් වෙයි. ඒ වගේ ඔයාලට ඉස්කෝලේ කරද්දි හරි බැරි කරුණු මොනවා හරි තිබ්බොත් බැරි ගණන් මොනවා හරි තිබ්බොත් මේ පන්තියක් ඉවර වෙලා අපි වෙනමම මේ පෙළ පොතේ බැරි වෙන ගණන් සාකච්ඡා කරමු. කොහොමයි වැඩේ යන්නේ? වැඩේ පැහැදිලි කියලා මම හිතනවා. ඊට අමතරව ඔයාලට අන්මියුට් ඔප්ෂන් එක දීලා තියෙනවා ළමයි. ඕන වෙලාවක අන්මියුට් කරන්න කතා කරන්න සාමාන්‍ය පන්ති වගේම මේ ඔයාලට තියෙන ගැටලුවක් අහන්න පුළුවන් අවස්ථාව දීලා තියෙනවා. ඒ වගේම රේස් හෑන්ඩ් ඔප්ෂන් එක තියෙනවා. chat එකට දාන්න පුළුවන්. ඒතර උත්තරයක් අහද්දී උත්තරේට ෆීඩ්බැක් එක chat එකට එවන්න පුළුවන් ඕන කෙනෙක්ට. සා ගැටලුවක් තියෙනවා රේස් හෑන්ඩ් කරලා තියන්න පුළුවන්. ඒ විදිහට ඒ ඔප්ෂන්ස් තුනමත් යූස් කරලා මේක ටිකක් ඉන්ටරැක්ටිව්ලි කරගෙන යන්. නිකන් කම්මැලිකම වීඩියෝ එකක් බලනවා වගේ කරන්නේ නැතුව. රයිට්. අද එතකොට අපි සමාන්තර ශ්‍රේණි කියන පාඩම පටන් ගන්න arithmetic progressions. මම සිංහලෙන් සහ ඉංග්‍රීසියෙන් දෙකෙන්ම මාධ්‍ය දෙකේම සිසුන්ට පුළුවන් වෙන්න පැහැදිලි කරනවා. එතකොට ඔයාලට යම් කිසි අවශ්‍යතාවයක් තිබුණා නැවත ක්ලැරිෆයි කරගන්න ඕන මොනවා හරි තිබ්බොත් අහන්න අපි එහෙම වැඩේ කරගෙන. හරිනේ? රයිට්. දාලා තියෙන ටියුට් එක print කරපු අය ටියුට් එකේම ලියාගෙන යන්න. අනිත් අය මේ අදට කොලේක ලියලා ඊට පස්සේ ඊළඟ දවසේ ඉඳන් ටියුට් එක print කරලා සූදානම් කරගෙන එකට එකතු වෙන්න. හරිනේ? පැහැදිලිනේ වැඩේ? රයිට්. අපි පටන් ගමු එහෙනම් පාඩම. ටියුට් එක තියෙන කට්ටිය මාතෘකාව ලියන්න අවශ්‍ය නැහැ. කොලේක ලියන අය මාතෘකාව ලියන්න. arithmetic progressions සමාන්තර ශ්‍රේණි. මෙන්න මේ වගේ මේ ටියුට් එකක් PDF එක දාගන්න පුළුවන් කට්ටිය දාගන්න. මේ වගේ එකක් දීලා තියෙන්නේ. ඒකට මේක තමයි follow up වෙන්න ඕනේ. හරිනේ? මේ කොටස තමයි දැන් ඔය අපි කතා කරන්න ටික ලියන්නේ. සමාන්තර ශ්‍රේණි arithmetic progressions කියලා මාතෘකාව දාලා අපි ඉස්සරහට යමු. right. කියන්න බලන්න සමාන්තර ශ්‍රේණියක් කියන්නේ මොකක්ද? මොනවද මේ ශ්‍රේණි කියන්නේ? progressions කියන්නේ. ශ්‍රේණි කියන්නේ මොනවද? ශ්‍රේණි ඉංග්‍රීසි වලින් නම් අපි කියනවා progressions. What are progressions? මොනවද මේ progressions කියන්නේ? ශ්‍රේණි කියන්නේ මොනවද ළමයි?
මේ ඇත්තටම grade 8 වලදී 9 වලදී සංඛ්‍යා රටාවක් කියලා පාඩම් ඉගෙන ගන්න ඕනේ. number patterns අන්න ඒ කියන පාඩම්ම තව ඉස්සරහට ගෙනල්ලා තමයි මේ ශ්‍රේණි කියලා කතා කරන්නේ. ඒතර ඒකේ කොටස් දෙකක් තියෙනවා. එකක් arithmetic progression සමාන්තර ශ්‍රේණි, අනිත් එක geometric progressions ගුණෝත්තර ශ්‍රේණි. මේකේ 10 වසරට අපිට කතා කරන්න තියෙන arithmetic part එක විතරයි, සමාන්තර ශ්‍රේණි ගැන විතරයි අපි අද කතා කරන්න ඕනේ ඒව ගැන විතරයි. 11 පන්තියේදී නැවත ගුණෝත්තර ශ්‍රේණි geometric progressions කියන ඒවා කතා කරනවා. එතකොට මේ මොනවද ශ්‍රේණි මොනවද කියලා අහුවොත් තල අදහස සංඛ්‍යා රටා ගැන තමයි අපි මේ කතා කරන්න යන්නේ. හැබැයි සමාන්තර ශ්‍රේණි කියන්නේ සංඛ්‍යා රටාවලටම නෙවෙයි. අන්න ඒ වෙනස තමයි අඳුර ගන්න ඕනේ. මේකෙත් යම්කිසි රටාවක් තියෙනවා. හැබැයි ඕන රටාවක් සමාන්තර ශ්‍රේණියක් වෙන්නේ නැහැ. අපි චුට්ටක් බලාගෙන යමු. ලියන්න එපා, අපි හිමීට කතා කරමු. මේ බලන්නකෝ. මෙන්න මම ලියනවා රටා කීපයක් බලන්න. ළමයි මේක බලලා කියන්න මේක රටාවක්ද? මේක රටාවක්ද? ඔව් නේද? රටාවක්. මොකද්ද මේකේ රටාව? මොකද්ද මේකේ රටාව? කොහොමද මේක යන්නේ? දෙක කියන සංඛ්‍යාවට දෙකක් එකතු වෙලා by adding 2 to 2 the second term 4 is formed. හතර හැදිලා තියෙන්නේ මේ දෙක කියන පදයට දෙකක් එකතු වෙලා. ඊළඟට 6 හැදෙන්නේ නැවත මේ හතරට දෙකක් එකතු වෙලා. මේ 6 8 බවට පත් වෙන්නේ නැවත දෙකක් එකතු වෙලා. 8 10 බවට පත් වෙන්නේ නැවත දෙකක් එකතු වෙලා. So always you can see the same number is added to each and every term. එකම සංඛ්‍යාවක් සෑම පදයකටම එකතු වෙවි තමයි මේ රටාව හැදිලා තියෙන්නේ. එතකොට ඔයාලට ඊළඟ පදය ඕනේ නම් හොයාගන්න පුළුවන් 10ට දෙකක් එකතු කරලා 12යි කියලා. පැහැදිලි නේද? රටාවක් තියෙනවා කියලා පැහැදිලි නේද? there is a pattern කියලා. right. එතනින් එහාට ගිහිල්ලා මේකට අපි කියනවා සමාන්තර ශ්‍රේණියක් කියලා. රටාව කියන එකෙන් එහාට ගිහිල්ලා මෙන්න මෙයාට අපි කියනවා සමාන්තර ශ්‍රේණියක් කියලා. ඇයි එහෙම කියන්නේ? ඔකයි වැඩි. සමාන්තර ශ්‍රේණියක් කියලා කියනවා. we call this as an arithmetic progression. එයාට arithmetic progression එකක් කියලා කියනවා number pattern කියන එකෙන් එහාට ගිහින්. ඇයි එහෙම කියන්නේ? සමාන්තර කියලා කියන්නේ ළමයි සමාන්තර ශ්‍රේණියක්. arithmetic කියන එකේ තේරුම සමාන්තරයි කියන්නේ මේ දෙන්න අතර තියෙන gap එක. දෙකයිනේ ළමයි gap එක. මේ දෙන්න අතර තියෙන gap එකක් දෙකයි. මේ දෙන්න අතර තියෙන gap එකක් දෙකයි. පරතරය සමානයි. සමාන්තර ශ්‍රේණියක් කියලා කියන්නේ එහෙනම් පරතරය සමාන. පරතරය සමාන වෙච්ච සංඛ්‍යා රටාවකට දෙන්නේ අතර තියෙන පරතරය. The gap between two terms. Gaps are equal. Right? Gaps are equal. පැහැදිලිද කතාව? මෙන්න මෙහෙම එකකට තමයි සමාන්තර ශ්‍රේණියක් arithmetic progression එකක් කියලා කියන්නේ. ඒතර අපි අද දවසේ මේ 10 පන්තියෙන් මේ જાතියේ ශ්‍රේණි ගැන තමයි කතා කරන්නේ. මේ බලන්න තව එකක්. තව එකක් බලමු අපි. 5 8 11 14 මේ බලන්නකෝ. තමයි මේක හැදෙන විදිය බලන්න මේක. 5 8 බවට පත් වෙන්නේ 5ට 3ක් එකතු වෙලා. 8 11 බවට පත් වෙන්නේ 8ට 3ක් එකතු වෙලා. 11 14 බවට පත් වෙන්නේ ආයෙත් 3ක් එකතු වෙලා.
ඔයාලට අවශ්‍ය නම් ඊළඟ එක්කෙනා නැවත 3ක් එකතු කරලා 14ට 3ක් 17යි කියලා හොයාගන්න පුළුවන්. now ඔයාලට ඊළඟ එක්කෙනා හොයන්න පුළුවන් නම් ක්‍රමයක් තියෙනවා නම් අපි ඒකට රටාවක් කිව්වා. ඒව රටාව. that means මේකේ තවදුරටත් විශේෂත්වය කියලා ඉගෙන ගත්තේ මේ දෙන්නගේ ગેප් එක පරතරය මේ දෙන්නගේ පරතරය දිගටම පරතර සමානයි තවදුරටත් පරතර සමානයි මේකත් එහෙනම් සමාන්තර ශ්‍රේණියක් තමයි. පැහැදිලිද කියන කතාව? දෙන්නේ අතර තියෙන ગેප් එක පරතරය සමාන වෙලා යන ඒවට අපි කියනවා සමාන්තර ශ්‍රේණි කියලා. මේ බලන්නකො තව උදාහරණයක්. මේක බලන්න. මේක ගැන මොකද කියන්නේ? මේක රටාවක් තියනවද? රටාවක් පළවෙනිට අහන්නේ රටාවක් තියනවද? is there a pattern එකක් තියනවද? ඒ කියන්නේ ඊළඟ එක්කෙනා හොයන්න පුළුවන්ද මොකක් හරි සම්බන්ධයක් තියනවද? ඒක මුලින් බලන්නකෝ. එහෙම බැලුවොත් 28න් 4ක් අඩු වෙලා නේද 24 හැදිලා තියෙන්නේ. 24න් 4ක් අඩු වෙලා නේද 20 හැදිලා තියෙන්නේ. 20න් 4ක් අඩු වෙලා නේද 16 හැදිලා තියෙන්නේ. So you all can realize the number pattern is made by subtracting 4 from each and every term. හැම කෙනාගෙන්ම 4 බැගින් අඩු වෙලා ගිහිල්ලා තමයි මේකත් හැදිලා තියෙන්නේ. මේකෙත් එහෙනම් ગેප් එක මේ එක ළඟ ඉන්න දෙන්නෙක් අතර පරතරය 4යි ඍණ 4යි. මෙතන පරතරය ඍණ 4යි. මේ දෙන්න අතර පරතරය ඍණ 4යි. The gaps are always -2. එතකොට ඔයාලට පුළුවන් මේකත් පරතරය සමානයි gaps are equal කියන තියරියට ගිහිල්ලා සමාන්තර ශ්‍රේණියක් විදිහට ගන්න. එතකොට මෙන්න මේ උදාහරණ තුනම අපිට සමාන්තර ශ්‍රේණි විදිහට ගන්න පුළුවන්. arithmetic progressions කියලා කියන්න පුළුවන්. එතකොට අපි අද දවසේ ළමයි කතා කරන්නේ මෙන්න මේ වගේ ඒවා ගැන. ඒතර මොනවද අපි අද කතා කරන්නේ නැත්තේ? සමාන්තර ශ්‍රේණි නොවෙන්නේ මොනවද? වෙන්නේ මේව නම් නොවෙන්නේ. මේ බලන්නකෝ මේ ගාන බලන්නකෝ නිකන් මං ගන්න හරිද? මං නිකන් ගන්නේ මේ බලන්න. 5 6 8 11 15 මේකේ රටාවක් තියනවද ළමයි? රටාවක් තියනවද කියලා අහන්නේ. is there a pattern? ඊළඟට ඉන්න එක්කෙනා හොයන්න පුළුවන්ද? බලන්න හොඳට. 5 6 වෙන්නේ නම් 5ට එකක් එකතු වෙලා. 6 8 වෙන්නේ 6ට දෙකක් එකතු වෙලා. 8 11 වෙන්නේ 3ක් එකතු වෙලා. 11 15 වෙන්නේ 4ක් එකතු වෙලා. නේ 1 2 3 4යි කියලා එකතු වෙන්නේ නැහැ. ඊළඟ එක්කෙනා ඔයාලට හොයන්න පුළුවන් අවශ්‍ය නම් 5ක් එකතු කරලා 20යි කියලා ඊළඟ එක්කෙනා හොයන්න පුළුවන්. එනේ මේකත් රටාවක්. This is a pattern. හරිද? මේකත් රටාවක්. රටාවකි සංඛ්‍යා රටාවකි is a pattern. හැබැයි රටාවක් වුණාට පරතරය සමාන නෑනේ. දැන් මේ 5යි 6යි කියන සංඛ්‍යා දෙක අතර පරතරය 1යි. 6යි 8යි කියන සංඛ්‍යා දෙක අතර පරතරය 2යි. 8යි 11යි කියන 3යි. වෙනස් නේ පරතර. මේ පරතර එකිනෙකට වෙනස්. එතනදී පරතරය 4යි. පරතර වෙනස් කියලා කියන්නේ පරතර වෙනස් gaps are different. ඒ කියන්නේ සමාන්තර ශ්‍රේණියක් නම් නෙවෙයි. පැහැදිලි නේ? රටාවක් තිබ්බා කියලා ඒක සමාන්තර ශ්‍රේණියක් වෙන්නේ නැහැ. එහෙනම් මේක සමාන්තර ශ්‍රේණියක් නොවේ. සමාන්තර ශ්‍රේණියක්
නොවේ. Not an arithmetic progression. ඕකයි කතාව. පැහැදිලිද සිද්ධිය? සංඛ්‍යා රටාවක් හරි හරි රටාවක් තියෙනවා. රටාවද නැද්ද වැඩක් නැහැ. මේ ගැප් එක ඉක්වල් වෙන්න ඕනේ. ඒ જાතියව ගැන අද පාඩමේ කතා කරන්නේ. ඔක තමයි 10 පන්තිය පුරාවට ඔක් ගැන කතා කරන්නේ. ඒතර මේ જાතියව ගැන කතා කරන්නේ නැහැ කියන්නේ. තව එකක් බලන්නකො තව උදාහරණයක්. මේ 2 4 8 16 ඔහොම යන එකක් බලන්න. මේ කොහොමද හැදිලා තියෙන්නේ? කාට හරි කියන්න පුළුවන් 2 2කින් ගුණ වෙලා 4යි. 4 වරක් 2 8යි. 8 වරක් 2 16යි. එහෙනම් ඊළඟ එක්කෙනාට හොයාගන්න පුළුවන් 16 වරක් 2 32යි කියලා ඊළඟ එක්කෙනා හොයාගන්න පුළුවන්. තව කාට හරි කියන්න පුළුවන් 2ට 2ක්ම එකතු කරලා 4 හැදෙනවා. 4ට 4ක්ම එකතු කරලා 8 හැදෙනවා. 8ට 8ක්ම එකතු කරලා 16 හැදෙනවා. ඒ ගානම එකතු වෙනවා. එහෙනම් ඊළඟ එක 16ට 16ක්ම එකතු වෙනවා කියලා ඒ 32යි කියලා උත්තරේ ගන්න පුළුවන්. මේක අපිට හොයාගන්න පුළුවන්. කියන රටාව තියෙනවා. රටාව කියන එක හරි. මේකෙත් එහෙමයි. මේකෙත් රටාව හරි. රටාව හරි. හැබැයි අර පරතරය කියන එක වෙනස් ළමයි. මේ මෙතනදී 2යි, මෙතනදී 4යි, මෙතනදී 8යි ගැප් එක මේ දෙන්නගේ පරතරය වෙනස්. එතකොට මේකත් සමාන්තර ශ්‍රේණියක් නම් වෙන්නේ නෑ. ඕකයි කතාව. එකම ගානකින් ಗುಣ වෙනවා කියන එක වැඩක් නෑනේ. ඒක තමයි අර පස්සේ 11 පන්තියේදී ගුණෝත්තර ශ්‍රේණි කියලා ඉගෙන ගන්න යන්නේ. දැනට අපි ඒව ගැන කතා කරන්න යන්නේ නෑ. දැනට මේකේ පරතරය වෙනස්. ගැප් එක ගත්තාම වෙනස්. ගැප් එක වෙනස් නම් එන්න කතාව පරතරය වෙනස් නම් සමාන්තර ශ්‍රේණියක් නෙවෙයි. අපි මේ જાතියව ගැන අද කතා කරන්නේ නෑ. එතකොට රයිට්. මේ ටික අපි සටහන් කරගමු. ඔයාලට මම සමාන්තර ශ්‍රේණි කියලා ටියුට් එකේ මෙතන මේ වගේ ඉඩ ප්‍රමාණයක් දීලා තියෙනවා. ඒ දීලා තියෙන ඉඩ ප්‍රමාණේ එක පැත්තක් පාවිච්චි කරලා මේ ටික සටහන් කරන්න, එක භාගයක් පාවිච්චි කරලා මේ ටික සටහන් කරන්න. එතන ඉස්සරහින් වෙනම මේ ටිකත් සටහන් කරන්න මේ පැත්තෙන් සමාන්තර ශ්‍රේණියක් නොවේ. ඇයි නොවෙන්නේ? පරතරය වෙනස්. එහෙනම් සමාන්තර ශ්‍රේණියක් නෙමෙයි. gaps are different, so not an arithmetic progression කියලා දාන්න. මේ ටික දාලා දාගන්න පරතර සමානයි. ඒ හින්දා සමාන්තර ශ්‍රේණියක්. The gaps are equal so that those ones will be taken as arithmetic progressions. ටියුට් එක print කරලා සූදානම් නැති අය නිකන් ඔයාලා සටහන් කරගෙන යන්න. මේ ටික සටහන් කරන්න. වෙනම මේක දාගන්න. ඒකට යටින් වෙනමම මේ කොටසත් සටහන් කරගන්න. පස්සේ ටියුට් එක print කරගත්තාම ඔය ටික ඒක ඇතුල් කරගන්න. හරිනේ. දාගන්න.
හරිද ළමයි? තව ලියනා ඉන්නවද? එතනිය වෙලාව. try. එන්න ඔයාලා ටියුට් එකට. ටියුට් එකේ මම දීලා තියෙනවා ඊට පස්සේ ඉතින් යටින් සමාන්තර ශ්‍රේණියක් යනු කියලා. සමාන්තර ශ්‍රේණියක් කියන්නේ මොකක්ද කියලා. අන්න එතන තිත්තිරි මත ලියන්න ටියුට් එක නැදියා කරුවක් දාලා ලියන්න. සමාන්තර ශ්‍රේණියක් කියන්නේ මොකක්ද කියලා ලියමු අපි. මොකද්ද සමාන්තර ශ්‍රේණියක් කියන්නේ? මෙන්න බලන්න. පරතරය සමාන වෙච්ච කෙනෙක්. මොන පරතරයද? ළඟ ඉන්න දෙන්නේ නේ. එක ළඟ ඉන්න දෙන්නේ. අපි ඔන්න ඔය එක ළඟ ඉන්නේ වට කියනවා ළමයි අනුයාත පද කියලා. අනුයාත පද. එක ළඟ ඉන්න අයට මේ පාඩමේදී කියනවා අනුයාත පද කියලා. ඉංග්‍රීසි වලින් අපි කියනවා consecutive terms කියලා. නේ? consecutive terms. එක ළඟ ඉන්න ඕනේ. ඒ කියන්නේ මෙහෙම. දැන් මෙහෙම ළමයි 5 දෙනෙක් පොලිමට හිටගෙන ඉන්නවනම් හරිද? ඉන්න ළමයි 5 දෙනෙක් පොලිමට හිටගෙන ඉන්නවනම් අපි මෙයාලට ABCD කියලා දැම්මු. ABCD මේ AB කියන දෙන්න අනුයාතයි ළමයි. මේ දෙන්න එක ළඟට ඉන්නේ. මේ දෙන්න අනුයාතයි. so අනුයාත පද විදිහට AB ගන්න පුළුවන්. AB ගන්න පුළුවන්. BC ගන්නත් පුළුවන්. මේ දෙන්නත් එක ළඟට ඉන්නේ. BC ගන්නත් පුළුවන්. CD ගන්නත් පුළුවන්. මේ දෙන්නත් එක ළඟට ඉන්නේ. ඒතර CD ගන්නත් පුළුවන්. අවසානයේ DE ගන්නත් පුළුවන්. මේ දෙන්නත් එක ළඟට ඉන්නේ. DE ගන්නත් පුළුවන්. ඔන්න එක ළඟ ඉන්න අය. consecutive terms. මේ වෙන දෙන්නෙක් ගන්න බෑ. දැන් BD වගේ ගන්න බෑ. මේ දෙන්න ගන්න බෑ. මේක බෑ. BD කියලා කිව්වොත් වැරදි. ඇයි? ඒ දෙන්නගේ මැද්දට C කියලා කෙනෙක් ඉන්නවා. එක ළඟ නෙමෙයි BD ඉන්නේ. ඒකට BD ගන්න බෑ. හරිද නේ කතාව? එතකොට මේ පාඩමේ අපි අලුත් වචනයක් ඉගෙන ගත්ත අනුයාත පද consecutive terms එක ළඟට ඉන්න දෙන්නෙක් මේ දෙන්න ගත්ත හැකි. මේ දෙන්න ගත්ත හැකි. මේ දෙන්න right. මේ දෙන්න මේ දෙන්න. අපි එහෙම ඒ වගේ ගැප්ස් මේ ලියලා තියෙන මේ දෙන්නගේ ගැප් එක 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 ඔය විදිහට යන්නේ. එක ළඟ ඉන්න දෙන්නෙක් අතර ගැප් එක ගත්තාම පරතරය සමාන වෙන්න ඕනේ. අන්න ඒවට තමයි සමාන්තර ශ්‍රේණි කියන්නේ. ඒතර ඔක්කල් ලියන්න ඩියුට් එක print කරගෙන ඉන්න කට්ටිය තිත්තිරි මත ලියන්න සිංහල මීඩියම් එකේ මුලින් ලියන්න. අනුයාත පද දෙකක් අතර අනුයාත පද කියන එක නිකන් සෙට් නෑ වගේ නම් වරහන් ඇතුලේ ලියන්න. එක ළඟ පිහිටන පද දෙකක් අතර අනුයාත පද දෙකක් අතර වරහන් ඇතුලේ එක ළඟ පිහිටන පද දෙකක් අතර වරහන් වහලා පරතරය සමාන වන්නේ නම් පරතරය සමාන වන්නේ නම් එය සමාන්තර ශ්‍රේණියකි. එය සමාන්තර ශ්‍රේණියකි. එය සමාන්තර ශ්‍රේණියකි. පැහැදිලි නේ කතාව? right. ඉංග්‍රීසි මීඩියම් එකේ ලියන්න. if the gap between two consecutive terms ඔයාලට consecutive terms කියන එක තේරෙන්නේ නැත්තම් brackets ඇතුලේ එක ළඟ පිහිටන පද දෙකක් කියලා දාන්න. එක ළඟ තියෙන terms දෙකක්. brackets වහලා
If the gap between two consecutive terms are equal, then such number sequences, are called arithmetic progressions. Such number sequences are called arithmetic progressions. Right. හරිනේ වැඩි. Right. දැන් මේ මං ලිව්ව උදාහරණ ගණන් ටික නම් ලේසි. මේවා නම් ලේසි. ඒ කියන්නේ එකපාරට දෙක හතර වෙන්නේ රයිට් දෙකක් එකතු වෙලා කියලා පේනවා. මෙතනට ලොකු සංඛ්‍යා තියෙන්න පුළුවන්, දශම සංඛ්‍යා තියෙන්න පුළුවන්, කැත සංඛ්‍යා තියෙන්න පුළුවන් ඒ කියන්නේ. එකපාරට කීයද ગેප් එක කියලා පේන්නේ නැති ඒවා තියෙන්න පුළුවන්. එහෙම තිබ්බොත් මේවා හොයාගන්න දැනගන්න එපා. ඒවා හොයාගන්න ක්‍රමය මේ විදිහ එකක් ගත්තාම මේ විදිහ එකක් මම මේ උදාහරණෙම ගන්නම්. මේ 2 4 6 කියන උදාහරණෙම ගන්නම්. මෙයාගේ ළමයි ඔයාලා එක ළඟ ඉන්න දෙන්නේ සෙට් කරන්න. මේ හොයන්නේ ગેප් එක හොයන්නේ. දැන් නම් ඉතින් 2යි කියලා තේරෙනවා. බට් ગેප් එක හොයන්නේ. මේ දෙන්නගෙන් පිටිපස්සේ එක්කෙනාගෙන් ඉස්සරහා එක්කෙනාව අඩු කරන්න. හරිද? ලොකු එක්කෙනාගෙන් පොඩි එක්කෙනාව නෙවෙයි. පිටිපස්සේ එක්කෙනාගෙන් ඉස්සරහා එක්කෙනාව අඩු කරන්න. ඒක 4න් 2ක් අඩු කරාම මෙතන 2යි කියලා ගත්තා. හරිනේ? ඊළඟ දෙන්නා මේ දෙන්න අල්ලගත්තොත් මේ දෙන්නා මෙයා පස්සේ එක්කෙනා මෙයා ඉස්සරහා එක්කෙනා එහෙනම් 6න් 4ක් අඩු වෙන්නේ 6න් 4ක් අඩු කරලා 2යි කියලා ගත්තා. පැහැදිලි නේ වැඩි? මේ දෙන්න ගත්තොත් පස්සේ එක්කෙනාට 8න් 6ක් අඩු කරලා 2යි කියලා ગેප් එක හොයාගත්තා. මේ දෙන්න ගත්තොත් නැවත පස්සේ එක්කෙනා 10 නම් පස්සේ එක්කෙනාගෙන් ඉස්සරහ එක්කෙනා 10න් 8ක් අඩු කරලා 2යි කියලා හොයාගත්තා. දැන් මේ හොයාගත්ත ગેප් එක මේ ගාන පුරාවට මේ ગેප්ස් ඔක්කොම පොදුයි නේද? ગેප් එක 2යි. මෙන්න මෙහෙම ગેප් එක සමාන වුණාම අපි මෙයාට කියනවා සමාන්තර ශ්‍රේණියක් කියලා. ඕක තමයි මේ පාඩම විදිහට දිගටම ඉගෙන ගන්න. හරිනේ? මේක තමයි සමාන්තර ශ්‍රේණිය. මෙන්න මේ සමාන වෙච්ච ગેප් එක මේ දෙකට අපි කියනවා මෙයාගේ පොදු අන්තරය. ඔය ગેප් එකට සිංහලෙන් කියන්නේ අන්තරය කියලා. ඒ අන්තරය සමාන වෙච්ච හින්දා අපි කියනවා පොදු අන්තරය කියලා. So these two will be the common difference. Difference එකනේ අඩු කරලා නෙමෙයි ගත්තේ. ඒකට ඒක difference එක ඒක equal වුණාම අපි යාට කියනවා common difference කියලා. එතකොට මේ common difference එක common difference හින්දා D හින්දා සංකේතයක් විදිහට අපි මෙයාට පාවිච්චි කරනවා simple D අකුර. ඒතර ඔයාලට සමාන්තර ශ්‍රේණියක් වෙන්න නම් පොදු අන්තරය කියන එක තියෙන්න ඕනේ. පොදු අන්තරයක් තියෙන්න ඕනේ. ඒක පරීක්ෂා කරන්නේ මේ විදිහට. කොහොමද මේ පරීක්ෂා කරේ? පිටිපස්සේ එක්කෙනාගෙන් පසු පදයෙන් පෙර පදය අඩු කරලයි පරීක්ෂා කරේ. එතකොට පොදු අන්තරය කියන එක පොදු අන්තරය D කියන එකෙන් හොයන්න පුළුවන් ඔයාලට පසු පදය අඩු කිරීම පෙර පදය කියන සූත්‍රය. මේවා එහෙම කටපාඩම් කරන්න එපා. තේරෙනවනේ දෙන්නෙක් අතර ગેප් එක ගද්දි පිටිපස්සේ එක්කෙනාගෙන් ඉස්සරහ එක්කෙනා අඩු කරන්න කියලා. අන්න ඒ විදිහටයි ගන්න. The English medium ළමයි the common difference D means difference, right? Okay, can be taken. You have to subtract from the next term. You have to subtract the previous term, right? මෙන්න මේකත් එතන යටින් දාලා තියාගන්න. මෙන්න මේ කොටසෙන් මෙතන යටින් ඔයාලට දීලා තියෙනවා පොඩි කොටුවක් එක්ක කොටසක්. ඒ කොටුවේ හිස්තැනට ලියා ගන්න පොදු අන්තරය කියලා.
පොදු අන්තරය සමානයි පසුපදය ඍණ පෙරපදය ඉංග්‍රීසි මීඩියම් අය ලියන්න common difference equals next term minus previous term කියලා ඒක තියාගන්න මේ ගානත් ඒ සයිඩ් එකකින් ඉඳ තියෙන තැනකින් ටියුට් එකේම මේ ගානත් හදලා පෙන්නන්න මේක ලියලා ඒකට සයිඩ් එකකින් මේකත් පොඩියට දාලා පෙන්නන්න එක ළඟ ඉන්න දෙන්නගේ පරතරයකට එයාට කිව්වා අපි පොදු අන්තරය common difference කියලා right හරි නේද පැහැදිලි නේද right ඔන්න ඔකයි කතාව පොදු අන්තරයක් තියනවද කියලා චෙක් කරන්න සමාන්තර ශ්‍රේණියක්ද කියලා හොයාගන්නේ කොහොමද පොදු අන්තරය චෙක් කරන්නේ මේ එක ළඟ ඉන්න දෙන්න චෙක් කරන් යන්න හැම එකේම ગેප් එක සමානයි නම් right බඩු තමයි සමාන්තර ශ්‍රේණියක් තමයි එකක් හරි වෙනස් නම් එහෙනම් සෝරි තමයි නේ ගන්න බෑනේ සමාන වුණ නැත්නම් පොදු අන්තරය කියන වචනේ common difference වෙන්නේ නැහැ එකක් හරි වෙනස් වුණොත් සෝරි තමයි සමාන්තර ශ්‍රේණිය නෙවෙයි කියලා කියන්න පුළුවන් right මම හිතනවා පැහැදිලි ඇති කියලා මොනවා හරි ඔයාලට මේ උගන්වපු ටිකෙන් අහගන්න තියෙනවා නම් ගැටලු සහගත තැනක් තියෙනවා නම් අහන්න මේ බොහොම සරලව මම දිගට කතා කරගෙන යන්නේ බොහොම නිදහසේ දිගට මේ කතා කරගෙන යන්නේ හරිද මේවා මෙච්චර පැහැදිලි කරන්න දේවල් නෙමෙයි නමුත් වටපිටාවත් එක්ක හොඳට පැහැදිලි කරගෙන යන්නේ ඔයාලට කතාව ෆුල් තේරෙන්න ඕන ඉන්න හොඳට තියරි ඉගෙන ගන්න හරිද අර තර්කණය කියන එක හොඳට ඉගෙන ගන්න ඒතර වැඩේ බොහොම ලේසියෙන් ගහලා දාන්න පුළුවන් හරි ඊට පස්සේ ටියුට් එකේ බලන්න මම යටින් ප්‍රශ්න පහක් දීලා තියෙනවා ඔයාලට පළවෙනි ප්‍රශ්නේ කොටස් පහක් දීලා තියෙනවා ඔයාලට මම කියලා තියෙනවා ඒකේ සමාන්තර ශ්‍රේණි ඉස්සරහින් හරි ලකුණක් දාන්න කියලා ටික් කරන්න කියලා තියෙන්නේ සමාන්තර ශ්‍රේණියක් නම් ඔයාලා ටික් කරන්න මම ගණන් ටික දාන්නම් බෝඩ් එකේ ටියුට් එක නැති තියෙන නිසා print කරගත්තේ නැති අය හින්දා ආයි PDF බලන්න බෑනේ ඒ නිසා මේක දාන්නම් ඔයාලා ගන්න කොහොමද දැන් නිකන් ටික කරගෙන යනවා නෑ නෑ එකින් එක හදලා බලන්න ළඟ ඉන්න දෙන්න අඩු කර බලන්න වෙනස් වුණොත් කතිරයක් දාන්න එකම આવොත් රයිට් වැඩේ කොට එකම આવොත් හරියක් දාන්න අපිට මේකේ රටාවක් තියනවද නැද්ද කියන එක වැඩක් නැහැ ළමයි හරිද හොඳට මතක තියාගන්න රටාවක් තියනවද නැද්ද නෑ ඒව නෙමෙයි අපි හොයන්නේ අපි පොදු අන්තරයක් හොයන්නේ we are finding we are searching for a common difference d කියන එකට equal වෙනවද equal වුණොත් හරි සමාන්තර ශ්‍රේණියක් arithmetic එකක් නැත්නම් නෑ තමයි right කරගෙන බලන්න එකක් සපෝට් එකට කරලා දෙන්නම් එකක් ලියන විදිය තේරෙන්න මේ බලන්න පළවෙනියට මේ දෙන්න ගන්න මේ දෙන්න ගත්තොත් තුනෙන් එකක් අඩු කරන්න ඔකනේ වෙන්න ඕනේ නේද මම මෙතනින් අඩු කරන්නම් තුනෙන් එකක් අඩු කරන්න තුනෙන් එකක් රයිට් දෙකයි ඔකනේ කතාව ඊළඟ දෙන්න ගන්න පහෙන් තුනක් අඩු කරන්න රයිට් පහෙන් තුනක් අඩු කරා එකයි හරිනේ ඊළඟ දෙන්න ගන්න මේ දෙන්න ගමු 5යි 7යි එහෙනම් පස්සෙක් කෙනා 7 පස්සෙක් කෙනාගෙන් අඩු කරන්න හැම වෙලේම 7න් 5 දෙකයි තුනක් විතර චෙක් කරාම ඇති ළමයි ගොඩ ඕනේ තුනක්වත් චෙක් කරන්න බෑ දෙකක් විතර චෙක් කළා මදි වෙනස් වෙනේවා තියෙන්න පුළුවන් තුනක්වත් අඩුම චෙක් කරන්න එකක් තියෙනවා ඕනේ නම් චෙක් කරොත් 9න් 7ක් අඩු කරොත් ඒත් දෙකයි රයිට් වැඩේ ගොඩනේ මේ
පරතරයේ සමානයි. common difference එකක් තියෙනවා. difference is equal. එහෙනම් මේක සමාන්තර ශ්‍රේණියක් තමයි. ඔබයි කතාව. පැහැදිලිනේ? ඔන්න ඔහමයි ලිය වෙන්න ඕනේ. right. දාගන්න. ඔන්න පළවෙනි එක මම කරා. ඔයාලා ওই විදිහට ඉදිරි කොටස් හතර කරන්න. right බලමුද? දැන් මේ බලන්නකො දෙවෙනි ගාන. right. ඊට නතර කරන්න අනිත් ඒවාට වෙලාව දෙන්න. දෙවෙනි එක බලන්න. මේ දෙන්න ගත්තොත් 16න් 8ක් අඩු කරොත් 16න් 8ක් 8යිනේ. හරිනේ. මේ දෙන්න ගත්තොත් ඊළඟ දෙන්න. කියන්නේ මේ දෙන්නනේ. 35න් 16ක් අඩු කරොත් කීයද? කීයද? 35න් 16ක් 35න් 16ක් 35න් 10ක් අඩු කරොත් 25යි තව 6ක් 25න් 6ක් 6ක් කියන්නේ 5ක් අඩු කරොත් 20යි තව එකක් අඩු වෙන්න ඕනේ එහෙනම් 19යි නේ රයිට් දැන් අර ඉස්සෙල්ලා ගානේ වගේ තව චෙක් කරන්න යන්න එපා ගොඩක් චෙක් කරන්න යන්න එපා අපි දෙකක් චෙක් කරද්දිම මේ දෙන්න වෙනස් වුණා නෙමෙයි එකම එන්න බෑ D කියන්නේ common difference කියන්නේ පොදු අන්තරය වෙන්න එකම එන්න බෑ ආවේ නෑනේ එකක් හරි වෙනස් නම් නෑ ඉතින් ආයේ මෙයා සමාන්තර ශ්‍රේණියක් නෙමෙයි මොකයි කතාව ඇදලි සිද්ධි අනිත් ඒවා බලලා වැඩක් නෑ ඉතින් තේරුමක් නෑ බැලුවා කියලා හරිනේ මේකට එන්න මේ දෙන්න ගද්දි 10න් 5ක් 5යි හරි ඊළඟ දෙන්න ගන්න 20න් 10ක් පස්සේ එක්කෙනාගෙන් ඉස්සරහ එක්කෙනා අඩු කරන්න මතක තියාගන්න 10යි වෙනස්නේ ඔන්න වෙනස් ආයිතින් වෙනස් කියන්නේ කතා කරන්න එපා වැඩක් නැහැ රටාවක් තියෙනවද අනම්මනම් වයිලා වැඩක් නැහැ මේක දිහා ගාන කවුරු හරි බැලුවොත් ගානේ රටාවක් තියෙනවා ඇත්තටම නේ ලස්සන රටාවක් තියෙනවා මේ ගානේ 8ට 5ක් 10යි 10ට 10ක් 20යි 20ට 15ක් 35යි 35ට 20ක් 55යි 5ක් 10ක් 15ක් 20ක් එන ඊළඟ එක්කෙනාට හොයන්න පුළුවන් 25ක් එකතු කරලා ඒ බයිලා පිට වැඩක් නැහැ නේ අපේ පාඩම ඕක නෙමෙයි පැහැදිලි නේ කතාව අන්න ඒකට තමයි තර්කය කියන්නේ වෙන මාර්ග ඔස්සේ යන්න පුළුවන් වෙන්න පුළුවන් හැබැයි අර common difference කියන එක පොදු අන්තරය කියන එක gap එක equal කියන එක මේන්ටේන් වෙන්නේ එහෙම වෙන්නේ නැත්නම් ඒ වගේ ඒවා සමාන්තර ශ්‍රේණි විදිහට ගන්න බෑ ඔක තමයි අපේ පාඩම පැහැදිලි නේ right දාගන්න ඉතුරු දෙක ඔයාලා හදලා ඉවර කරන්න 4යි 5යි දෙකත් හදලා දෙන්න
රයිට්. මොකද කියන්නේ ඊළඟ එක? මොකද කියන්නේ ඊළඟ එක? බලන්න මේ දෙන්නගෙන් මෙන්න ඍණ ගණන් එහෙම දිනවා හරියට අඩු කරන හැටි එහෙම බලා ගන්න. හරිද? අපි නිදහසේ කතා කරගෙන මේ දෙන්නගෙන් පිටිපස්සේ එක්කෙනා කියන්නේ මෙයා පසුපදයේ මෙයා the next term is this the previous one පෙර එක්කෙනා මෙයා. ඒතර පසු එකෙන් පෙර එක කියන්නේ ඍණ එකෙන් අඩු වෙන්න ඕනේ. ඍණ එකෙන් අඩු වෙන්න ඕනේ ඉස්සරහා ඉන්න එක්කෙනා ඍණ 5. මේ කියන එක හරියට තේරුම් ගන්න. මේ බලන්න මම ලියපු පිළිවෙල තමයි අපි ඉගෙන ගත්තේ තියරිය පසුපදය අඩු කිරීම පෙර පදය කියලා. next term minus the previous term. මොහොම ඉගෙනුවේ මම. හරිනේ? එතකොට මේ අඩු කිරීමේ ලකුණ තමයි මේ තියෙන්නේ. හරිද? එතකොට මේ තියෙන්නේ මේ අඩු කිරීමේ ලකුණ අඩු කරනවා කියන එක. පළවෙනි පදයේ මේ පසු පදයේ කියන්නේ පස්සේ ඉන්න එක්කෙනා මෙයා ඒ ඍණ එක තමයි මේ තියෙන්නේ. හරිද? එතකොට ඒ ඍණ එක තමයි මේ තියෙන්නේ. මේ ඍණ 5 පෙර පදය එයා තමයි මේ තියෙන්නේ. හරිද? පැහැදිලි නේ කතාව? එතකොට ලියද්දි හරියට ලියනවා නම් මෙහෙමයි ලියවෙන්නේ. එතකොට ගාන සුළු වෙද්දී වරහන් ඉවත් වෙද්දී මෙතන ඍණයි ධන වුණාම උත්තරේ ඍණ 1 ධන 5 කියලා එකක් එනවා. මේ වගේ දෙකක් ගත්තොත් ලකුණු වෙනස් තමයි different signs, so you have to take the difference. පහෙන් එකක් අඩු වුණාම 4යි ලොකු සංඛ්‍යාව 5 නිසා ලොකු සංඛ්‍යාව ධනයි උත්තරේ ධන 4යි කියලා ගන්න පුළුවන්. පැහැදිලිද කතාව? ඒතර මේ දෙන්නගේ ગેප් එක ධන 4ක ગેප් එකක් එනවා. මෙයාට 4ක් එකතු වෙලා තමයි ඒ කියන්නේ මෙයා හැදිලා තියෙන්නේ. සංඛ්‍යා රේඛාවකින් ගත්තනම් ඕක හොඳට තේරෙනවා ඊට වඩා. හරිද? මේ ජූඩි බබාලට වගේ පැහැදිලි කරන්න අවශ්‍ය නැහැ. නමුත් දන්නේ නැති කවුරු හරි ඉන්නවනම් මම කියන්නම් මේ ඍණ 5 කියන තැන ඉඳන් 4ක් එකතු වුණොත් 4ක් එකතු වෙනවා කියන්නේ දකුණට යන්නේ එකතු වෙනවා කියන්නේ adding means going to the right hand side. 1යි 2යි 3යි 4යි කියලා මෙන්න යන්න. ඒතර සංඛ්‍යා රේඛාව ගත්තොත් මෙතන ඉන්නේ ඇත්තටම කවුද ඉන්නේ කියලා බැලුවොත් මෙතන ඇත්තටම ඉන්නේ ඍණ 4 ඍණ 3 ඍණ 2 ඍණ 1 බිංදුව 1 2 කොහොමද යන්නේ? පැහැදිලිද කතාව? 4ක් එකතු වෙලා තමයි මේ ඊළඟ එක්කෙනා ඍණ 1 කියන එක ඇවිල්ලා තියෙන්නේ. ඔක තමයි කතාව. කාට හරි දෙනවා 5න් 4ක් අඩු වෙලා වගේ බෑ. හරිනේ මැත්ස් මේ. හරිනේ ඔළුව තියෙන්න ඕනේ. ඍණ පැත්තට යන්නේ. හරිනේ ඒක පිළිවෙලට කියා ගන්න පුළුවන් වෙන්න ඕන. දරදුන කෙනෙක් ඉන්නවනම් පිළිවෙලට සටහනම දාගන්න. දඩ නෝට් එක දාගන්න. කෑලි බෑලි නිකන් උත්තර ලියලා බයිලා කරන්න එපා. හොන්දට නෝට් එක ලියා ගන්න. හරිද? පිළිවෙලට ඉගෙන ගන්න එක විතරයි ඔළුව තියෙන්න ඕනේ. හරිනේ මේ වැඩ පිළිවෙලේ අරමුණ මේකයි. දඩ ලකුණකට ගෙනියන එක ළමයි නිකම් මේ ලකුණු 5ක් 10ක් දාන්න නෙමෙයි මේ ඩිස්කෂන් එක පටන් ගත්තේ. ඒතකොට ලකුණු ලොකු ප්‍රමාණයකට යන්න ටාගට් කරලා පන්ති කරන් දෙන්න. හරිද? මේ දඩ වැඩ පිළිවෙලක් කරගෙන යන්නේ. හරිනේ ඔයාලා දැන් ඔයාලට සාමාන්‍යයෙන් අවස්ථාව දිනවනේ පන්ති ඕන තරම් තියෙනවා ලංකාවේ. ගිහිල්ලා බලන්න ඔන්ලයින් ෆ්‍රී ක්ලාස් එකම ඕන තරම් තියෙනවනේ ගිහිල්ලා බලන්න. කරලා වැඩ කරනවා නම් සෙට් නම් ඉන්න බලන්න කොච්චර වැඩ ප්‍රමාණයක් කරනවද සහ කොච්චර ගැඹුරට සංකල්ප සාකච්ඡා කරනවද කියලා. හරිද? මේවා පිළිවෙලට ආයෙත් පිටට ඉගෙන ගන්න ඕනේ. වෙන්නේ කොහොමද කියන ඇඟට දැනෙන්න ඉගෙන ගන්න ඕනේ. ඒකට තමයි මැත්ස් කියන්නේ. හරිනේ? ඒ නිසා පිළිවෙලට වැඩේ කරන් යන්න. බලන්න ඊළඟ දෙන්නා මේ දෙන්නා 3 සහ ඍණ 1 ගත්තොත් පසුපදය වෙන්නේ 3යි ළමයි. පසුපදය 3යි. the next term is 3. from that we are subtracting අඩු කරන්න ඕනේ පෙරපදය ඍණ 1ක් තියෙන්නේ ඍණ 1. හරිනේ? මෙයා දැන් ධනයි. එතකොට යාට ඍණ ලකුණක් නැහැ. නමුත් වරහන් ඉවත් කරද්දී නැවත මෙතන ඍණයි ධන වෙනවා. එතකොට 3ට එකක් එකතු කරාම 4ක් බවට පත් වෙනවා. උත්තරේ 4යි කියන්නේ ධන 4 තමයි. හරිනේ? දැන් නැවත 4ක් එකතු වෙලා තමයි මේ ඊළඟ එක්කෙනා හැදිලා තියෙන්නේ. පැහැදිලිද කතාව? ඊළඟ එකක් තවදුරටත් පරිේෂණය කරොත් මේ දෙන්න 7යි 3යි කියන දෙන්න පසුපදයේ වෙන්නේ 7 ඒකෙන් අඩු වෙන්න ඕනේ පෙරපදයේ වෙන්නේ 3 ධන ගණන් දෙකක් තියෙන කිසිම ගේමක් නැහැ උත්තරේ දන්නවා 7න් 3ක් අඩු කරා නම් ඉතරයි. පැහැදිලිද කතාව? නම් මෙතනට ධන 4ක් 3ට 4ක් එකතු වෙලා 7 හැදිලා තියෙනවා. එකම ගාණ එකතු වෙලා තියෙනවා. එකම ගාණ එකතු වෙලා ගිහිල්ලා හැදිලා තියෙන්නේ
එහෙනම් මේක සමාන්තර ශ්‍රේණියක් කියලා කියන්න පුළුවන්. පැහැදිලිව දාගන්න ක්‍රම ටික මෙන්න අඩු කරන හැටි ඔය ධන ඍණ පැටලෙන ඒවා හොඳට ඉගෙන ගන්න පිළිවෙලට ඉගෙන ගන්න. දැන් අපේ ක්ලාස් එකේ වලට අවස්ථාව දීලා තිනවා තමයි රෙකෝඩින් එක YouTube unlimited recording දෙන්නේ. විභාගය දක්වා ඕන දවසක බලන්න පුළුවන් වෙන්න දෙන්නේ. ඒකට ඩවුන්ලෝඩ් කරලා තියාගන්න නම් නම් කරන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ. ඔක්කොම ඔයාලට දෙනවා. හරිද? දැන් මේ අද පන්ති අද ඉවර වෙච්ච ගමන් ඔයාලට අප්ලෝඩ් වෙනවා. දැන් උදාහරණ 9ට පන්ති ඉවර කරා නම් 10 වෙනි පන්ති බලන්න පුළුවන් පන්තිය රෙඩි. කාට හරි ඉන්න බැරි වුණොත් හරි මොනවා හරි වුණොත් ඒ සම්බන්ධ සියලු පහසුකම් ටික ඔයාලට ලබා දෙනවා. වැඩේ විතරයි ඔයාලට දෙන්න තියෙන්නේ. මේක දෙන්න ඌමනාව විතරයි Tamanට තියෙන්න ඕනේ. ඉගෙන ගන්න ඕනේ කියන එක විතරයි තියෙන්න ඕනේ. ලස්සන ඉගෙන ගන්න, ලස්සන වැඩක් කරන්න, මාර විදියට ඔළුව හැදෙනවා ගානට ගණන් ඉගෙන ගන්න එක. හරියට ඉගෙන ගන්න. ඒ ලොජික් ගේම් එක තේරුම් අරගෙන ඉගෙන ගන්න. ලස්සනට වැඩේ වෙයි. නිකන් උත්තර ටිකේ ලකුණු වෙයි නිකන්. හරිනේ මේ වැඩ ටික කරලා බලන්න, වැඩ පිළිවෙල කරලා බලන්න. නිකන් ලකුණු වෙයි. හිතා ගන්න බැරි මට්ටමකට ලකුණ ගෙනියනවා. ඒක ආය ෆුල් ගැරන්ටි කරලා කියන්නේ. ඒකට වැඩ පිළිවෙල මේක සාර්ථක වෙන්න මේ සපෝට් එක දෙන්න. හරිනේ. ඔයාලගේ යාළුවොත් ඉන්නවා නම් ඔය හදාගන්න බැරි යාළුවෝ ඔක්කොම සෙට් කරගන්න. අපි මාසෙට රුපියල් 1400 ගන්නේ. හරිනේ. මේ යන සමස්ත වියදමට විතරයි මේ ටීම් එක නඩත්තු කරගෙන වැඩේ කරන්න යන අය කරන්නේ. අපි මේ අවුරුදු 10ක් සැපිරීම නිමිත්තෙන් තමයි ඔන්ලයින් වැඩසටහන ගියත් කරන්නේ. ඒ නිසා ඒකත් එක්ක එකතු වෙන්න යාළුවොත් එක්ක ආසු කරගන්න. හරිනේ. ලොකු ගේමක් දෙමු. දඩ රිසල්ට් ෂීට් එකක් හදමු අපි. මේ හැමෝම ගොඩ යන මට්ටමට. මොකද ඕලෙවල් කියන්නේ තරග විභාගයක් නෙවෙයිනේ. අපි හැමෝම ඉගෙන ගන්න ඕනේ. හොඳ රිසල්ට් එකක් ගන්න ඕනේ. හැමෝම ආසයි ඕලෙවල් මැත්ස් වලට එකක් දාන්න. හොඳ රිසල්ට් එකක් ගන්න. යාළුවෝ එකතු කරගන්න. තමන්ගේ හොඳම යාළුවෝ එකතු කරගන්න. එන්න වැඩේට සෙට් වෙන්න ගැන කතා කරන්න. ගෲප් එකක් හදාගන්න. ඒකෙන් ඉන්ටරැක්ට් කරන්න. හදන ගණන් ගෲප් එකට දාන්න. බැරි වෙන ඒවා අපිට එවන්න. ගෲප් එකටම දාන්න. ඒක තවත් හොඳයි. අනිත් අය දිරිගන්නනවා. අපිත් වැඩ කරන්න ඕනේ කියලා. ඒ විදිහට කරගෙන යන්න. සුපිරි ගේමක් දෙන්න පුළුවන්. ඒසි කරන් ටිකක් තියෙන. හරි අනික දවසට පැයනේ ළමයි. අර පැය දෙකේ ෆිසිකල් ක්ලාස් එක වගේ අපිට ෂෙඩියුල් කරලා දෙන්න දෙයක් නැහැ. අපිට ලස්සනට බ්‍රේක් කර කර ගිය හැකියි. දැන් මේ අද එක කොටසක් උගන්වන්න ඉවරයි එතකොට. හරිනේ මේක ඊළඟ එක සූත්‍රය දාලා හදන ඊළඟ දවසේ. ඊළඟ සූත්‍රයට යන ඊළඟ දවසේ. ඒතකොට මේ වගේ සාමාන්‍යයෙන් අර පැය පැය කරන හින්දා ඒකේ ලොකු බෙනිෆිට් එකක් තියෙයි. කරලා බලන්න මේ ගිය අවුරුදු 11 පන්ති කට්ටියට ඔය දවසේ සීට් එක කරලා පට්ට සාර්ථකයි අතිශය සාර්ථකයි. හරිද? ඒකයි මේ grade 6 to 11 ඔක්කොටම ඔය දඩ වැඩ පිළිවෙලක් ගෙනල්ලා තියෙන්නේ. ඒ නිසා වැඩේ ලස්සනට අපිත් එක්ක කරගෙන යන්න. එතකොට ඔයාලට හොඳට දඩ රිසල්ට් එකකට යන්න පුළුවන්. අර මේක මේ ටර්ම් එන්ඩ් එකේ එක්සෑම් එකේ ඔයාලට බලා ගන්න පුළුවන්. රයිට්. අන්තිම එක. පස්වෙනි එක. මම ගැන මොකද කියන්නේ? මොකද කියන්නේ? මොකද කියන්නේ? මේ දෙන්න ගත්තාම කාගෙන් කාවද අඩු කරන්නේ ළමයි? 100න් 96ක් අඩු කරොත් sorry. ඇයි? පසුපදය කියන්නේ 96 පස්සේ තියෙන එක ලොකු එක නෙමෙයි. from the next term ඊළඟට ඉන්න එක්කෙනාගෙන් previous එක්කෙනා අඩු වෙන්න ඕනේ. 96න් 100ක් අඩු වෙන්න ඕනේ. 96න් 100ක්. උත්තරේ ගන්නේ ලොකු එකෙන් පොඩි එක අඩු කරලා 100න් 96ක් 4යි. ලොකු එක්කෙනා ඍණ හින්දා ඍණයි. මොන අඩු කිරීමේ නීතිය. දර මෙතන ඍණ 4ක් තියෙනවා. කියන්නේ ඇත්ත කතාව 100න් 4ක් අඩු වෙලා තමයි මේ 96 කියන එක්කෙනා හැදෙන්නේ. ඒතකොට D ගේ ආන්සර් ගෙන්න ඕනේ -4 කියලා. කවුරු හරි 4 දාලා හැදුවොත් වැරදිලා. ගානේ අවසාන උත්තරේ සමාන්තර ශ්‍රේණියක්ද නැද්ද කියන එක නෙමෙයි D ගියාගේ වැරදුනා කියන්නේ මුළු ගානටම කෙලවෙනවා. මොකද D ඕනේ අපිට. ඊළඟ දවසේ අපි සූත්‍ර දාලා හදද්දී අපිට D ඕනේ. D ගේ වැලියු එක ඕනේ. උදේට පිළිවෙලට යන්න ඕනේ. මෙතන මෙන්න ඊළඟ දෙන්න 92න් 96ක් බෑනේ 92න් 96 අඩු කරන්නේ කොහොමද බෑනේ? ලොකු එකෙන් පොඩි එක අඩු කරන්න 96න් 92ක් 4යි. ලොකු සංඛ්‍යාව ඍණ නිසා උත්තරේ ඍණයි ඍණ 4යි. ඔකයි කේස් එක. පැහැදිලිද? මෙතන ඍණ 4යි. මෙතන ඊළඟ එක 88න් 92ක් 88න් 92ක් අඩු කරන්න. 92න් 88ක් අඩු කරන්න. ලොකු එකෙන් පොඩි එක අඩු කරන්න 4යි. ලොකු සංඛ්‍යාව ඍණ හින්දා උත්තරේ ඍණයි ඍණ 4යි. -4. මෙතන ඍණ 4යි. පැහැදිලි නේ කතාව? බලන්න හැම අවස්ථාවකම ඍණ 4 වෙනින් ගියේ කියන්නේ 4න් 4ට අඩු වෙවි රටාව යන්නේ. දැන් සමාන්තර ශ්‍රේණියක් තමයි ළමයි. ඔන්න උත්තරේ ගන්න පුළුවන්. ඔය විදිහට සමාන්තර ශ්‍රේණියක් කියලා. පැහැදිලිද? right.
අඩුපාඩු තියෙනවා නම් නිවැරදි කරලා දාගන්න. කරලා අපි යන් ඊළඟ ගානට. ඊළඟ අවස්ථාවට යන් ටියුට් එකේ ඉතර යටින් වාක්‍ය දෙකකුත් මම දීලා තියෙනවා. අන්න ඔය ටියුට් එකේ යටින් දීලා තියෙන වාක්‍ය දෙක මේකේ මොන හරි හදාගන්න දේවල් ඉතුරු කට්ටිය හදාගන්න. බලන්න මම ඉතර යටින් දීලා තියෙනවා. රට පිහිටන පමණින් එය සමාන්තර ශ්‍රේණියක් නොවේ කියලා. ඒ කියන්නේ ඔව් දැන් මෙච්චරලා කතා කරේ ඒකනේ. රටා තියෙන්න පුළුවන්. දැන් මේකත් එහෙමනේ මේ ගානත් එහෙමනේ. 5 10 කියද්දි 5ට 5ක් එකතු වෙලා 10 ආවේ. 10ට 10ක් එකතු වෙලා 20 ආවේ. 20ට 15ක් එකතු වෙලා 35 ආවේ. 35ට 20ක් එකතු වෙලා 55 ආවේ. 55ට 25ක් එකතු වෙලා රටාවේ ඊළඟ එක්කෙනා 80යි කියලා හොයාගන්න පුළුවන්. හැබැයි සමාන්තර ශ්‍රේණියක් නෙවෙයි. ගැප් එක ඉක්වල් උන්නේ නැහැ. එහෙනම් මතක තියාගන්න රටා නෙවෙයි නේ. රටා කියලා විතරක් කියන්න බෑ. රටා ඔක්කොම සමාන්තර ශ්‍රේණිය වෙන්නේ නෑ. රටා ඇතුලේ තියෙන ගැප් සමාන වෙච්ච ඒවා තමයි සමාන්තර ශ්‍රේණිය කියන්නේ. හරිනේ පැහැදිලිනේ කතාව. හොඳට තර්කණය ඔළුවට දාගෙන යන්න ඉස්සරහට. Right? So English medium lamai, keep in your mind that any pattern cannot be taken as a arithmetic progression. Arithmetic progressions means the gap should be equal. That's it. That's all. Right? So such patterns are arithmetic progressions, but each and every pattern cannot be considered as an arithmetic progression. That's what we have given here. රටාවක් පිටර පමණින් එය සමාන්තර ශ්‍රේණියක් නොවේ කියලා ඉංග්‍රීසි මීඩියම් අයිඩියා ගන්න එතනට. එතනට ලියාගන්න රටාවක් පිටර පමණින් එය සමාන්තර ශ්‍රේණියක් නොවේ කියන එකට ලියන්න. all the patterns cannot be considered as arithmetic progressions. Cannot be considered as arithmetic progressions. Cannot be considered as arithmetic progressions. ඊට පස්සේ බලන්න සමාන්තර ශ්‍රේණියක් වීමට නම් දඩම කතාවක highlight කරලා තියාගන්න. සමාන්තර ශ්‍රේණියක් වීමට නම් අනුයාත සංඛ්‍යා දෙකක් අතර පරතරය සමාන වීම අනිවාර්ය වේ. අනුයාත සංඛ්‍යා දෙකක් අතර පරතරය එක ළඟ ඉන්න දෙන්නෙක් අතර ගැප් එක සමාන වෙන එක අනිවාර්යයි කියලා දීලා දිනවා. ඔක highlight කරලා තියාගන්න. පාඩමම තියෙන්නේ උතන. මුළු පාඩම සමස්ත පාඩමම තියෙන්නේ උතන. හරිනේ ඉංග්‍රීසි මීඩියම් අය ලියා ගන්න එතනට to become an arithmetic progression. To become an arithmetic progression, the gap between two consecutive terms, must be equal. It's a must be equal. The gap between two consecutive terms must be equal. පැහැදිලිද කතාව? Right. හරිනේ? Right. ඔච්චරයි කතාව. හරිද? ඔච්චරයි. ඔය ටික තමයි බේසික්ස් ටික. ඔය ටික තමයි දැනගෙන ඉන්න ඕනේ. ඊට පස්සේ ඊළඟ ගාන ඔයාලා homework වලට කරන්න දෙවෙනි ගානේ මම දීලා දිනවා write the common difference of the following progressions. පහත සමාන්තර ශ්‍රේණි වල පොදු අන්තරයන් ලියා දක්වන්න කියලා පොඩි ගණන් කෑලි තුනක් තියෙනවා. ඔයාලා ඒ තුන හදලා දාන්න. අපි ඒ තුනක් එක්ක තමයි ඊළඟ දවසේ පාඩම පටන් ගන්න. අහගන්නකෝ. එතකොට මේ වගේ දිගට හදන්න එපා. හරිද? ඒ කියන්නේ දැන් මේවා චෙක් කරන එකනේ කරේ. දැන් ওই දෙවෙනි ගානේ එහෙම නෙවෙයි. දෙවෙනි ගානේ දීලා තියෙනවා. ওই දීලා තියෙනවා සමාන්තර ශ්‍රේණි තමයි progressions arithmetic progressions කියලා දීලා තියෙනවා. එතකොට ඒකේ D හොයන්න කිව්වහම මේ වගේ ගානක ඔයාලට කැමති දැනක ඉන්න ඕන දෙන්නෙක් අල්ල ගන්න ප්‍රශ්නයක් නැහැ. ඔයාලට අඩු කරන්න ලේසි දෙන්නෙක් අල්ල ගන්න. එයාගේ next term එකෙන් previous term එක පසුපදයෙන් පෙර පදේ අඩු කරලා D කීයද කියලා common difference එක කීයද කියලා හොයන්න. right දශම ගණන් තියෙනවා, ඍණ ගණන් තියෙනවා. ගණන් තුනක් තියෙනවා මේ විදිහට. ඒ තුන ඔයාලා ගෙදරදී හදලා දාන්න. අපි ඒ තුන කරලා ඊළඟ දවසේ සූත්‍රය කියන කොටසට ගිහිල්ලා ඒ කොටස ආවරණය කරමු. හරිනේ ඔච්චරයි මම අද සාකච්ඡා කරන්න උතරින් නතර කරනවා. ටියුට් එක print කරගෙන නැති අය group එකේ ටියුට් එක දාලා තියෙනවා. group එකේ නැති කවුරු හරි join වෙලා ඉන්නවනම් නම විස්තර එවන්න අපිට. නමයි grade එකයි medium එකයි යාළුවෝ ඉන්නවනම් ඒත් කියන්න නමයි grade එකයි medium එකයි දාන්න කියලා free join වෙන්න පුළුවන්.
එතකොට ටියුට් එක ඔයාලට එහෙම හම්බ වෙනවා. සෙනසුරාදා රෑ 8ට මේ විදිහට නැවත හම්බෙමු ඉතුරු කොටස සාකච්ඡා කරගෙන යන්න. හරිනේ. එහෙනම් උතරින් නතර කරනවා. හැමෝටම සුබ රාත්‍රියක්. අයුබෝවන්.